අයිබෝවන් අද මම ඔයාලට අඳුරලා දෙන්නේ ස්මාර්ට් ප්‍රොජෙක්ටර් එකක්. ඉතින් මේ තියෙන්නේ මම ඔයාලට අඳුරලා දෙන ස්මාර්ට් ප්‍රොජෙක්ටර් එක. මේක නමින් MacCubic HY310 කියන ස්මාර්ට් ප්‍රොජෙක්ටර් එක තමයි මේක. ඉතින් ඔයාලට මේක අද ලංකාවේ තියෙන ඕනම ඔන්ලයින් සෙලින් ප්ලැට්ෆෝම් එකකින් මිලදී ගන්න පුළුවන්. ඔයාලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න ඕන MacCubic මෙන්න මේ නම ඔයාලට බලා ගන්න පුළුවන් MacCubic HY310 කියන මොඩල් එක ඔයාලා සර්ච් කරන්න. එතකොට ඔයාලට බොහොම පහසුවෙන්ම මේ ප්‍රොජෙක්ටර් එක හොයාගන්න පුළුවන් වේවි. ඉතින් මේකේ මිල වෙන්නේ රුපියල් 30000කට ආසන්න මුදලක්. ඉතින් ඔයාලා ගෙවන මුදලට බොහොම සාධාරණයක් ඉෂ්ට කරන ස්මාර්ට් ප්‍රොජෙක්ටර් එකක් තමයි මේක. මම මේකේ විස්තර ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම මේකේ බර ගත්තොත් සාමාන්‍යයෙන් ග්‍රෑම් 600ක් වගේ තමයි මේකේ බර වෙන්නේ. ඒක නිසා ඔයාලට බොහොම පහසු වෙනවා මේක එහා මෙහා ගෙන හිල්ලා අවශ්‍ය ඕනම තැනකට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙන්න මේ වගේ ස්ටෑන්ඩ් එකක් බලා ගන්න පුළුවන්. මේ ස්ටෑන්ඩ් එක භාවිතා කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොජෙක්ටර් එක මෙන්න මේ විදිහට ප්ලේස් කරගන්න. ඊළඟට මෙන්න මේ විදිහට මේක සීරු මාරු කරලා ඔයාලගේ ප්‍රොජෙක්ෂන් එක කරගන්න පුළුවන්. ඒ වගේමයි මේකට ට්‍රයිපොඩ් මවුන්ට් එකකුත් තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ ට්‍රයිපොඩ් එකක් මේකට මවුන්ට් කරගන්න. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔයාලගේ ට්‍රයිපොඩ් එකක් තියෙනවා නම් මේක මෙතෙන් මවුන්ට් කරලා ඔයාලට අවශ්‍ය ඕනම තැනකට මේක එහා මෙහා අරගෙන යන්න පුළුවන්. ඉතින් මේක ස්මාර්ට් ප්‍රොජෙක්ටර් එකක් හින්දා මේකේ විශේෂත්ව ගණනාවක් තියෙනවා. ඔයාලට පේනවා මේකේ පෝට්ස් මෙන්න මෙතන මේ ප්‍රොජෙක්ටර් එකට පවර් එක ලබා දෙන පවර් ඇඩැප්ටර් පෝට් එක තියෙනවා. ඒ වගේම පවර් බටන් එකක් තියෙනවා. HDMI in එකක් තියෙනවා. ඒ වගේම USB පෝට් එකක් තියෙනවා. අපිට පුළුවන් ඕනම USB device එකකින් මේකට වීඩියෝ එකක් ඉන් කරගන්න. ඒ වගේම මේකට built in speaker එකක් තියෙනවා. ඒ කියන්නේ 5 volt speaker එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රමාණයක සද්දයක් සවුන්ඩ් එකක් අපිට මේකෙන් ලබා ගන්න පුළුවන්. නමුත් මම මේකට රෙකමන්ඩ් කරන්නේ වෙනම ස්පීකර් එකක් භාවිතා කරන්න කියලා. ඒ කියන්නේ Bluetooth ස්පීකර් එකක් භාවිතා කරා නම් ඔයාලට හොඳ සවුන්ඩ් එකක් මේකෙන් අරගන්න පුළුවන්. ඉතින් මේකේ තාක්ෂණික විශේෂත්වය ගැන කිව්වොත් මේකේ තියෙන්නේ ලුමෙන් 320ක වගේ අගයක්. ඒ කියන්නේ ඔයාලා අහලා ඇති ප්‍රොජෙක්ටර් එක ලුමෙන්ස් අගය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මම ඔයාලට තේරෙන විදිහට කිව්වොත් ඔයාලගේ ප්‍රොජෙක්ටර් එක සාමාන්‍යයෙන් දහවල් කාලෙදී හොඳ ඩිස්ප්ලේ එකක් අරගන්න ලුමෙන් අගය 1000කට වැඩි අගයක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා අපි මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් කියලා භාවිතා කරන අපේ ඔෆිස් වල අපි භාවිතා කරන්නේ අන්නේ ලුමෙන් අගය 1000කට වැඩි අගයක් තියෙන ප්‍රොජෙක්ටර් එකක් අපිට ඒක ඩේ ලයිට් එකේදී භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ දහවල් කාලේ තියෙන එළිය එකට ලොකු බාධාවක් වෙන්නේ නැහැ අපේ ඩිස්ප්ලේ එක අරගන්න. නමුත් ලුමෙන් අගය 1000ට අඩු ප්‍රොජෙක්ටර් එකක් අපිට භාවිතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඒකේ හොඳ ඩිස්ප්ලේ එකක් අපිට අරගන්න පුළුවන් වෙන්නේ රාත්‍රී කාලයේදී. ඒ කියන්නේ පුළුවන් තරම් අපේ පසුබිම කළුවර වෙන තරමට අපේ ප්‍රොජෙක්ටර් එකේ ඩිස්ප්ලේ එක ස්ක්‍රීන් එක හොඳට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ලුමෙන් අගය 300ත් 500ත් අතර වගේ තියෙනවා නම් ඒත් අපිට දහවල් කාලයේදී මේ ප්‍රොජෙක්ටර් එකේ ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන්. නමුත් අර ඊටමත් හොඳ මට්ටමේ ස්ක්‍රීන් එකක් අපිට අරගන්න බෑ. ඉතින් මේ ප්‍රොජෙක්ටර් එකේ තියෙන්නේ ලුමෙන් අගය 320ක වගේ අගයක්. ඒ කියන්නේ මේක වඩාත්ම සුදුසු වෙන්නේ රාත්‍රී කාලේ අඳුරු පසුබිමක භාවිතා කරන්න. ඉතින් ඒකයි මම thumbnail එකේ සඳහන් කරේ ඔයාලට ෆිල්ම් මෝල් එකේ අත්දැකීම මේකෙන් අරගන්න පුළුවන් කියලා. ඉතින් මම මේක අත්දැකීමෙන් භාවිතා කරපු හින්දා ඔයාලට රෙකමන්ඩ් කරන්නේ අතිශයින්ම හොඳ පික්චර් ක්වොලිටි එකක් මේක අපිට රාත්‍රී කාලයේදී ලබා දෙනවා. ඒ වගේමයි මේක ස්මාර්ට් ප්‍රොජෙක්ටර් එකක් හින්දා මේකේ විශේෂත්ව ගණනාවක් තියෙනවා. මම ඒවත් ඔයාලට කියන එක පැහැදිලි කරන්නම්. ඉතින් මේකේ තියෙන පළවෙනි විශේෂත්වය තමයි මේකට මෙන්න මේ විදිහේ රිමෝට් එකක් එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මවුස් එක බටන් එකක්. ඉතින් මේක එයා මවුස් බටන් එකක්. ඒ කියන්නේ අපිට මේක ප්‍රොජෙක්ටර් එකට කනෙක්ට් කරාට පස්සේ මේ බටන් එක ප්‍රෙස් කරලා අපිට මේක මවුස් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන් අපේ ස්ක්‍රීන් එකේ. ඉතින් අපිට මේ නැවිගේෂන් කීස් වලින් එහා මෙහා යනට වැඩි බොහොම පහසුවෙන් මේ මවුස් බටන් එක භාවිතා කරලා අපේ නැවිගේෂන් එක, ඒ කියන්නේ අපේ මවුස් පොයින්ටර් එක වගේ රිමෝට් එක එහා මෙහා කරනකොට මේක අපේ තිරේ එහා මෙහා වෙනවා. ඒ විදිහට අපිට අවශ්‍ය සිලෙක්ෂන් එක කරගන්න පුළුවන්. අන්න ඒකත් මේකේ එක විශේෂත්වයක්. ඒ වගේමයි මේකේ අනිත් විශේෂත්වය තමයි මේ ප්‍රොජෙක්ටර් එකට inbuilt Android operating system එකක් එනවා. ඒ කියන්නේ ඔයාලගේ Android phone එකක් වගේ මේක බොහොම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. Android operating system එකක තියෙන විශේෂත්ව ඔක්කොම මේකට අඩංගු වෙනවා. ඒ වගේමයි මේකේ Wi-Fi පහසුකම තියෙන හින්දා වට පුළුවන් Wi-Fi මගින් අන්තර්ජාලයට මේ ප්‍රොජෙක්ටර් එක කනෙක්ට් කරගන්න. ඊට පස්සේ
ඔයාලට සාමාන්‍යයෙන් Android operating system එකක තියෙන සියලුම features මේකේ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම 8GB memory storage එකක් තියෙන හින්දා අපිට පුළුවන් අපිට ඕනම app එකක් download කරලා මේකට install කරලා භාවිතා කරන්න. මම ඒක ඉදිරියේදී පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. මට ප්‍රායෝගිකව ඒ වගේ අත්දැකීමක් ලැබුණා. මොකද මම මේකේ ෆිල්ම් එකක් ප්ලේ කරන්න යද්දී ඒ ෆිල්ම් එකට අදාළ ෆයිල් ෆෝමැට් එක ප්ලේ කරන්න මේකේ ඩිෆෝල්ට් එන ප්ලේයර් එකට හැකියාව තිබුණේ නැහැ. මම එතකොට කරේ Play Store එකට මේකෙන් ගිහිල්ලා මම මගේ වීඩියෝ ෆයිල් එක ප්ලේ කරන්න පුළුවන් මීඩියා ප්ලේයර් එකක් ඩවුන්ලෝඩ් කරා Android වලින්. ඉතින් අන්න ඒ වගේ බොහොම පහසුකම් තියෙන ස්මාර්ට් ප්‍රොජෙක්ටර් එකක් තමයි මේක. ඒ වගේමයි මේකේ අනිත් විශේෂත්වය තමයි මේකේ තියෙනවා Keystone auto focusing mode එකක්. ඒ කියන්නේ හිතන්න ඔයාලා මේක කොහේ හරි මෙන්න මේ විදිහට ප්ලේස් කරලා ඔයාලගේ තිරය සෙට් කරා කියලා. එතකොට ඒ අදාළ තිරයේ වපසරියේ විදියට මේක ඔටෝමැටිකලි ඇඩ්ජස්ට් වෙනවා. අපිට මැනුවලි ඇඩ්ජස්ට් කරන්න ඕනේ නැහැ කියන අපිට එහා මෙහා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඔටෝමැටිකලිම තිරය අදාළ වපසරියට හරියන විදියට හදා ගන්නවා. ඉතින් ඒක බොහොම පහසුවෙන් අපිට කරගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ ප්‍රොජෙක්ටර් එක ලෙවල් පසුබිමක තියෙන එක. ඒ කියන්නේ මෙන්න මේ විදියට ඇල නොවන විදියට කෙලින් මේක ප්ලේස් කරන්න විතරයි. එතකොට අපේ තිරය බොහොම පහසුවෙන්ම හොඳ මට්ටමකට මේකෙන් ඔටෝමැටිකලිම හදලා දෙනවා. ඒ වගේමයි මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි මේකේ short throw ratio එක බොහොම හොඳ අගයක් ගන්නවා. ඒ කියන්නේ අපේ ප්‍රොජෙක්ෂන් එක අදාළ වෙන තිරයට අදාළ දුර බොහොම අඩු දුරකින් අපිට භාවිතා කරන්න පුළුවන්. හිතන්න අපි ගෙදරදී මේක භාවිතා කරනවා නම් අපිට ලොකු දුරකින් මේක ප්ලේස් කරගන්න අපහසු වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට අපිට බොහොම පහසුවෙන් මේක ළඟ දුරක තියලා අපේ ප්‍රොජෙක්ෂන් එක කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒකත් මේකේ තියෙන විශේෂත්වයක්. ඒ වගේමයි මේකේ තියෙන අනිත් විශේෂත්වය තමයි ඔයාලට පුළුවන් හොඳ ලොකු ස්ක්‍රීන් සයිස් එකක් මේකෙන් අරගන්න. මේ ප්‍රොජෙක්ටර් එක ප්‍රමාණයෙන් ඉතා කුඩා වුණාට ඔයාලට පුළුවන් ලොකු ස්ක්‍රීන් සයිස් එකක් මේකෙන් අරගන්න. සාමාන්‍යයෙන් අඟල් 75ක විතර ස්ක්‍රීන් සයිස් එකක් මේකෙන් අරගන්න පුළුවන්. ඉතින් මේ ස්ක්‍රීන් සයිස් එක ගැන ඔයාලට කියලා දුන්නොත් අපි සාමාන්‍යයෙන් ස්ක්‍රීන් එක සයිස් එක කියන්නේ ඒ ස්ක්‍රීන් එකේ මෙන්න මේ විදියට විකර්ණය හරහා තියෙන සයිස් එක. ඒ කියන්නේ අපේ ස්ක්‍රීන් එක මෙන්න මේ විදියට කොටුවක් විදියට අරගත්තොත් මෙන්න මේ කෙළවරේ ඉඳලා මේ කෙළවරට තියෙන දිග තමයි අපි ස්ක්‍රීන් සයිස් එකකදී හඳුන්වන්නේ. අන්නේ දිග උපරිම අඟල් 75ක විතර ප්‍රමාණයකින් අපිට මේකේ ප්‍රොජෙක්ෂන් එක අරගන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර විශාලත්වයක් මේකෙන් ස්ක්‍රීන් එකක් අපිට අරගන්න පුළුවන්ද කියලා. ඉතින් මම කලින් thumbnail එකේ සඳහන් කරා වගේ ඔයාලට ෆිල්ම් හෝල් එක අත්දැකීම බොහොම පහසුවෙන්ම මේකෙන් අරගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේ අඳුන්වලා දුන්නා Kisonly Q5S කියලා බොහොම බජට් Bluetooth ස්පීකර් එකක්. අන්න ඒක ඔයාලට මේ ප්‍රොජෙක්ටර් එකත් භාවිතා කරලා හොඳ සිනමැටික් අත්දැකීමක් බොහොම අඩු මුදලකට අරගන්න පුළුවන්. අන්න ඒකයි මම thumbnail එකේ රුපියල් 35000කට ඔයාලට සිනමා අත්දැකීමක් ලබා ගන්න පුළුවන් කියන එක සඳහන් කරේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බලලා ඒ ස්පීකර් එක ගැන දැනගන්න. ඉතින් මම thumbnail එකේ සඳහන් කරා වගේම ඔයාලට පුළුවන් මේ ප්‍රොජෙක්ටර් එක භාවිතා කරලා ගෙදරදීම සිනමා හලක අත්දැකීම අරගන්න. ඔයාලට ඒකට විශේෂ තිරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලගේ සුදු පහති පසුබිමක් භාවිතා කරන්න පුළුවන් මේකට. ඉතින් ඔයාලගේ බිත්තියක් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ ලොකු බිත්තියක් තියෙනවා නම් හොඳ ඉඩකඩ තියෙන මේ ප්‍රොජෙක්ටර් එක භාවිතා කරලා මම කලින් කිව්වා වගේ අර ස්පීකර් එකත් භාවිතා කරලා ඔයාලගේ සිනමා හල ගෙදරටම අරගෙන එන්න පුළුවන්. ඒ වගේමයි මේ ප්‍රොජෙක්ටර් එකෙන් HD quality output එකක් ලබා දෙන හින්දා ඔයාලට බොහොම පැහැදිලි දර්ශන තිරයක් අරගන්න පුළුවන්. අන්න ඒක හින්දා තමයි මම ඔයාලට මේ MacCubic HY 310 ප්‍රොජෙක්ටර් එක රෙකමන්ඩ් කරන්න හිතුවේ. ඉතින් ඔයාලට පුළුවන් මේක try කරලා බලන්න. ඊළඟට මම ඔයාලට මේක ප්‍රායෝගිකව භාවිතා කරලා පෙන්නන්නම්. ඒකෙන් ඔයාලට පුළුවන් මේ ප්‍රොජෙක්ටර් එකේ quality එක ගැන අදහසක් අරගන්න. දැන් මම ඔයාලට පෙන්නන්නම් MacCubic HY 310 ප්‍රොජෙක්ටර් එක ඔපරේට් කරලා. ඔයාලට පේනවා මෙතන මේ තියෙන අපේ ප්‍රොජෙක්ටර් එක මේ තියෙන්නේ අපේ Bluetooth ස්පීකර් එක. ඔයාලට මතක ඇති මම මේක ගැන වීඩියෝ එකක් කරා. ඔයාලට පුළුවන් මම ඉහළ link එක සඳහන් කරන්නම් මේ ස්පීකර් එක ගැනත් වැඩි විස්තර දැනගන්න. ඉතින් මම මේකට Bluetooth වලින් කනෙක්ට් කරලා මගේ ෆෝන් එකේනොත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ප්‍රොජෙක්ටර් එකට දීලා තියෙන්නේ. මම ඒක settings හදන විදිහ වලට වෙනම දැනගන්න ඕන මට කමෙන්ට්ස් වල දාන්න. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මෙතෙන්දී මේක ඔපරේට් කරන විදිහ පොඩ්ඩක් පෙන්නන්නම්. මම දැන් ප්‍රොජෙක්ටර් එකට පවර් දීලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ රිමෝට් එක. ඉතින් මෙතන මේ පවර් බටන් එක තියෙනවා. මෙන්න මේ විදිහට මේක ඔන් කරනවා. මගේ කාමරේ 100%ක්ම
අඳුරු පසුබිමක නෙමෙයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට බලා ගන්න හැකි මට්ටමේ ස්ක්‍රීන් එකක් මෙතනින් අපිට බලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් ඔයාලට පේන මෙන්න මේ විදිහට තමයි අපේ ප්‍රොජෙක්ට් එක ඔන් වෙන්නේ. ඉතින් මේකේ අර මම වීඩියෝ එකේදී සඳහන් කරපු ඔටෝමැටික් ෆෝකසින් ෆීචර් එකත් බලා ගන්න පුළුවන් වේවි. මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ ප්‍රොජෙක්ටර් එක ඔටෝ ෆෝකස් වෙන්නේ. ඔයාලට පේනුණා අර කොටු කොටු වගේ ස්ක්‍රීන් එකක් ඇවිල්ලා අපේ ස්ක්‍රීන් එක හරියටම ෆෝකස් වුණා මගේ බිත්තියට. ඉතින් මෙන්න මේක තමයි ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ ඉන්ටර්ෆේස් එක. මෙතන මම පොඩි එක තමයි මේක කරලා පෙන්නන්නේ ඔයාලට පොඩි අදහසක් ගන්න ඕන හින්දා මේක අපිට මම අර කලින් සඳහන් කරා වගේ ලොකු ස්ක්‍රීන් එකක් වුණත් මේකෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ප්‍රොජෙක්ටර් එක ඔන් කරාම අපිට පේන ඉන්ටර්ෆේස් එක. ඉතින් ඔයාලට පේන අපේ ප්‍රොජෙක්ට් එකේ ලොකු සද්දයක් ජෙනරේට් වෙන්නේ නැහැ. සාමාන්‍ය සද්දයක් තමයි ජෙනරේට් වෙන්නේ. මොකද මේක ලොකුවට හීට් වෙන හින්දා තමයි මේ වගේ කූලින්ග්ස් හදලා තියෙන්නේ. අර පේන හැමතැනම මේ ග්‍රිල් එකක් වගේ දාලා තියෙන්නේ මේකේ කූලින් එක සඳහා. ඉතින් මේ තියෙන අපේ ඉන්ටර්ෆේස් එක මම පොඩ්ඩක් ඒක කිට්ටු කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා Android ඉන්ටර්ෆේස් එකක් තමයි මෙතන තියෙන්නේ. මම අර ඔයාලට කලින් කියපු Air Mouse ඔප්ෂන් එකක් මෙතනින් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ බටන් එක තමයි මම ප්‍රෙස් කරන්නේ. මෙන්න මේක. අන්න හරි. අපේ Air Mouse ඔප්ෂන් එක enable වුණා. දැන් අපිට පුළුවන් අපේ රිමෝට් එක mouse එකක් විදියට ඔපරේට් කරන්න. ඉතින් ඔයාලට පේනවා මම අපේ රිමෝට් එක එහා මෙහා කරනකොට අපේ mouse point එක මෙන්න මේ විදියට එහා මෙහා යනවා. අර පේනවා ඇති. මම මෙන්න මේ විදියට අපේ රිමෝට් එක එහා මෙහා ගෙනියනකොට මගේ mouse point එක, ඒ කියන්නේ ස්ක්‍රීන් එකේ mouse point එක එහා මෙහා යන විදිය මම ඔයාලට settings වලට ගිහලා පෙන්නන්නම්. එන්න මේ විදියට. ඊට පස්සේ හිතමු අපි Wi-Fi කනෙක්ට් කරන්න ඕන. මෙන්න මේ විදියට Wi-Fi settings වලට ගිහිල්ලා මෙතනින් ඔයාලගේ network එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන දැන් මගේ ෆෝන් එක කනෙක්ට් කරලා තියෙන්නේ. ඔයාලට පේනවා කනෙක්ටඩ් කියලා පෙන්නනවා. ඉතින් ඒකේද ඔයාලට Wi-Fi කනෙක්ට් කරගන්න පුළුවන්. මම ආපස්සට ගිහිල්ලා මෙන්න මේ Bluetooth settings පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා මම mouse එක එහා මෙහා කරනකොට මේ ආකාරයට Bluetooth settings වලට යනවා. මට මතකයි මම මගේ Kiss Only speaker එක කනෙක්ට් කරලා තියෙන්නේ දැන් මෙතන. ඔව් අර පේන මේක කනෙක්ට් වුණා. ඊළඟට අපි යමු කොහොමද අපේ වීඩියෝ settings වලා ගන්න. ඉතින් ඔයාලට තියෙන වෙන මෙතන මෙන්න මේ USB ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලගේ pen drive එකක් කනෙක්ට් කරලා ඒකේ තියෙන වීඩියෝ එකක් ප්ලේ කරගන්න. ඊට පස්සේ මෙන්න මේ My Apps කියන සෙග්මන්ට් එකේ අර මම වීඩියෝ එකේදී කිව්වා වගේ මෙන්න මේ වීඩියෝ ප්ලේයර් එකෙන් තමයි මම මගේ වීඩියෝස් ප්ලේ කරන්නේ. මේ තියෙන අපේ Play Store එක අපිට පුළුවන් මේකෙන් අපිට අවශ්‍ය ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. මේ මෙතනින් sign in වෙලා ඔයාලට ඒ පිළිවෙලකට යන්න තියෙන්නේ. ඒ වගේමයි මෙන්න මේ ස්ක්‍රීන් කාඩ්ස් තියෙන ඔප්ෂන් එක මට ඔයාලට වීඩියෝ එකේදී සඳහන් කරන්න බැරි නම් ඔයාලට මෙතනින් පුළුවන් ඔයාලගේ ෆෝන් එකක් හරි ලැප්ටොප් එකක් හරි මිරර් කරගන්න Wi-Fi හරහා. ඉතින් අර පේනවා මෙතන මේ මිරර් කාස්ට් ඔප්ෂන් එක යූස් කරලා අපිට ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක එහෙම නැත්නම් ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක කෙලින්ම වයර්ලස් ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකට කනෙක්ට් කරගන්න අපිට තියෙන වෙන මෙතනින් ස්ටාර්ට් ගිහිල්ලා ඒ විදිහට අදාළ ස්ක්‍රීන් එක ටාස්ක් කරගන්න. ඉතින් මේ සම්බන්ධව ඔයාලට මොනවා හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මට පුළුවන් ඒකට උදව් කරන්න. ඉතින් අපි YouTube app එකට ගිහිල්ලා බලමු.
Hi. In my life, I have learned a lot of stuff by observation. I hope we all are. As you observe, I'm going to share my observations for your betterment. In this channel, I'll be focusing on information and communication technology, DIYs, entertainment. ඉතින් මේ විදිහට තමයි ඔයාලට ස්ක්‍රීන් එක පෙන්නන්නේ. ඉතින් ගෙවන මුදලට හොඳ සාධාරණයක් කරන්න ස්මාර්ට් ප්‍රොජෙක්ටර් එකක් තමයි මෙන්න මේ MacCubic HY 310 කියන ප්‍රොජෙක්ටර් එක. ඉතින් ඔයාලට පුළුවන් මේක try කරලා බලන්න.